ගුණවතියේ මේ බලාපන්. මං ඔන්න අස්වැන්න ටික නම් ගෙනාවා. ඒත් මේ සැරේ අස්වැන්න නම් එච්චර හොඳ නෑ බා. ඒ මදිවට මුදලාලිත් කිව්වා මේ පාරවත් ණය ගෙව්වේ නැත්තම් නම් අපිට ගෙදරින් යන්නේ කියලා. මොනව කරන්නද මිනිස්සයෝ? තියෙන වී ටික විකුණලා හරි මුදලාලිගේ ණය ගෙවලා දාමු. අපි එක වේලක් කාලා හිටියත් කමක් නෑ. ඒත් ඔළුවට උඩින් වහලක් නැත්තම් මේ දුවත් තරම් අපි කොහේ කියලා යන්නද? මගේ දැන් ඔළුව පුපුරන්න වගේ මේ ප්‍රශ්න කල්පනා කරලම. ඒත් ඉතින් මේ වී ටික විකුණලා ඔය මුදලාලිගේ ණය කන්දරාව පියවන්න පුළුවන් වෙයිදම? අපේ හරකා ඉන්නවනේ. අපි එයාවත් විකුණලා දාමු මහත්තයා. දූලගේ අම්මා කියනවා හරි. එහෙනම් ඉතින් මම මේ වී ටිකයි හරකයි අරගෙන හවස් වරුවේ වෙළඳ පොළ පැත්තේ ගිහිල්ලා එන්න. ආන්න બોලේ අර අතන විකුණන්නේ හොඳ වැයෙන් කුකුල් රංචුවක් නේද? හරකයි වී ටිකයි විකුණලා ගන්න සල්ලි වලින් ගාණක් ඉතුරු වෙනවා. ඒකෙන් කුකුල්ලු කීප දෙනෙක් අරන් යනවා ගෙදර. කුකුල්ලු ටික දෙනෙක් අරන් ගියොත් එහෙම දුව වුණත් සෑහෙන්න සන්තෝෂ වෙයි. මල්ලි වරෙන් මගේ කුකුල්ලු හරිම ජාති. උන් බිත්තර දාන්න ගත්තාම උඹගේ ගේ බිත්තර වලින්ම පිරේ. බලපංකෝ මං කියන්නේ බොරුද කියලා. එහෙමනම් මට කුකුල්ලු 10 දෙනෙක් දියා. මෙන්න සල්ලි. මෙච්චර කුකුල්ලු ගොඩක් දැක්කාම නම් මගේ දුව සතුටින් උඩ පනීවි. ඔහොම ඉන්නකො එහෙනම් මං ඔයාට කුකුල්ලු 10 දෙනෙක්ම දෙන්න. දූලගේ අම්මේ කොහෙද ඉන්නේ? තාත්තේ මේ කුකුල්ලු කාගේද? හරිම ලස්සනයිනේ. මේ අපේ කුකුල්ලු දුවේ. වී ටිකයි හරකයි විකුණලා ගත්ත සල්ලි වලින් මුදලාලිගේ සල්ලි ඉතුරු කරලා මං කුකුල්ලු ටිකක් ගෙනාවා. ඔයාට පිස්සුද මහත්තයා? මේ තරම් කුකුල්ලෝ කොහේ තියන්නද? උණ්ඩ මොනවද කන්න දෙන්නේ? අපිටවත් හරියට කන්න නැති එකේ. දූලගේ අම්මේ මක්කේ ඔය හැදි කේන්ති ගන්නේ. අපේ කුකුල්ලු බිත්තර දාන්න පටන් ගත්තම බලපන් අපේ හැම අගහියක්ම නැති වෙලා යාද. තාත්තා කියන එකේ වැරද්දක් නෑ අම්මේ. අපි කුකුල් කූඩුවක් හදමුකෝ. එතකොට කුකුල්ලුට සැපට ඉන්න පුළුවන්. ඔව්. ඒත් ඒකට උණ බම්බු ඕන වෙනවනේ. මම කොහෙන්ද උණ බම්බුව යන්නේ? අතේ අමතර සතයක්වත් නෑ. තියෙන සල්ලි තියෙන්නේ මුදලාලිට දෙන්න. මම රූපක්කලයි ගෙදර වැඩ කළා හොයාගත්ත පොඩි ගාණක් තියෙනවා. ඉන්නකෝ මං ඒක ඔයාට දෙන්න. ඒකෙන් එතකොට උණ බම්බු ටිකක් ගන්න බැරියේ. හරි දූලගේ අම්මේ. මම මුදලාලිගේ සල්ලි ගෙවලා එන ගමන් උණ බම්බු ටිකක් අරන් එන්න. නුවේ මේ කුකුළුන්ට බඩගිනි වෙලා ඇත්තේ. උන්ට මොනවා හරි කන්න දාපල්ලා. මේ කුකුල්ලු මේ විදියට පැන කන විදියට නම් ඉක්මනට ලොකු වේවි. මුදලාලි මොකෝ ගුණපාල කොහොඹ සල්ලි ගෙනවද මගේ? ඉවත් මගේ සල්ලි දෙන්න බැයි නම් ඔය ගේ මට බාර දීලා උඹලා යනාතක ගියා නම් හොඳයි. මම ආවේ මුදලාලිගේ ණය ටික පියවලා යන්න. මේක ගන්න. මෙතන පොලියත් එක්කම සල්ලි තියෙනවා. ඒ ගුණපාල උඹට කොහෙන්ද මෙච්චර සල්ලි? මෙදා පාර වී ටිකයි අපිට හිටපු හරකවයේ කොන්න මුදලාලි. අයියෝ ඔය හරකා නේද උඹට හිටපු එකම සම්පත? ඒකත් විකුණලා දැම්මද? අයියෝ මේම මෝඩේ. වෙන කරන්න දෙයක් තිබුණ නෑ මුදලාලි. කොහොමින් හරි මුදලාලිගේ ණය ටික ගෙවන්නත් එපා. මුදලාලි මට උණ බම්බු ටිකක් දෙනවද? මම ඒකට සල්ලි දෙන්න. අයියෝ හරකත් විකුණලා උඹට පිස්සුද හැබෑට? උණ බම්බු වලින් උඹ මොකද්ද කරන්න යන්නේ? තම කිව්වොත් මට කුකුළු ගොවි පෙලක් දාගන්න ඕනේ. ඒකට තමයි මම මේ උණ බම්බු ටිකක් හොයන්නේ. අයියෝ තමන්ට හරියට කන්නවත් නැතුව හිටපු එකම හරක විකුණලා ඒ සල්ලි වලින් කුකුල් ගොවි පෙලක් දාන්න යනවා. හරි මං උණ බම්බු දෙන්න. එහෙනම් මට රුපියල් 500ක් දෙනවා. හප්පට මුදලාලි මංගා වෙච්චර සල්ලි නෑ නෝවේ. මට එහෙනම් රුපියල් 350කට විතර ලැබෙන උණ බම්බු ටිකක් දෙන්නකෝ. හරි ඔය තියෙන උණ බම්බු ටික අරන් ඵලයන්. මට සල්ලි දීපන්. ඒත් මුදලාලි මේ උණ බම්බු නම් එච්චර හරි නෑ වගේනේ. දිරලත් වගේ මේවා. කමක් නෑ එහෙනම් ඔය ටිකවත් දෙන්නකෝ.
රුපියල් 350ට ඔච්චර හරියට කරලා විච් එක ගැන සන්තෝෂයන්. ගුණපාල මුදලාලි දුන්න බාල උණ බම්බු ටිකත් අරගෙන ගෙදරෙනවා. ඇවිල්ලා ලස්සන කුකුල් ගොවිපලක් හදනවා. අත්තේ කූඩුව නම් හරිම ලස්සනයි. කුකුල්ලු හැමෝටම මේ කූඩුවේ සුව පහසුවට දැන් එන්න පුළුවන්. ඔයා ළඟ ටිකක් වැඩිපුර සල්ලි තිබ්බනම් තව කුකුල්ලු කීප දෙනෙක් ගන්න තිබුණා. හරි දැන් ගෙට යමුකෝ මහත්තයා. මුළු දවසම මේ කුකුල්ලුත් එක්ක ඔට්ටු වෙලා දැන් මහන්සිත් ඇති. ඉක්මනට කාලා නිදාගමුකෝ. හරි නෝනේ. එහෙනම් බත් ටිකක් බෙදලා ගන්නකෝ. මම දුවත් එක්ක එන්නම්. බලන්නකො දුවේ මේ කුකුල්ලුන්ට නම් පුදුම දාංගලයක් තියෙන්නේ. කුකුල්ලුනේ දඟලන්න නැතුව කාලා නිදාගන්න. හෙට උදේට ආයෙත් දෙන්නම්. පුදුම බඩජාරි කමක්නේ මුන්ට තියෙන්නේ. බලන්නකො තාත්තේ කුකුල්ලු එක දවසකින්ම ඔයාම අඳුරගෙන වගේ. තාත්තේ දැන් ගෙට යමු. නැත්තම් ඉතින් දන්නවනේ අම්මගෙන් බැනු කෝටියක් අහන්න වෙයි. යමු දුවේ. අම්මට ඉතින් පොඩ්ඩ ඇත්තත් තරහ යනවා නික්මන්ට. මේ මන්දා මහත්තයා හාල් ඇටයක් නෑ. හෙට උයන්න කිසිම දෙයක් නෑ. පී ටිකත් ඔයා ඔක්කොම විකුණලා දැම්මනේ. අවුරුද්ද පුරාම අපි මොනවද දැන් කන්නේ? ඒ මදිවට කුකුල්ලුත් කියනෑවා. අපි නොකා හිටියර කුකුල්ලුන්ට නොකා ඉන්න බෑනේ. එතකොට උන් ලෙඩ වෙන්න බලනවා. මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන දූලාගේ අම්මේ මේ කුකුළු ටික ගත්තේ. කලබල නැතුව ඉන්නකො ටිකක්. එයාලා බිත්තර දැම්මහම අපේ අගහිඟකම් ඔක්කොම නැති වෙයි. එතකන් වෙනද වගේ මං ඔය දර ටිකක් කපලා විකුණලා අපේ අඩුපාඩු ටික අරන් එන්නම්. මාත්තුවත් එක්ක එන්නම් තාත්තේ. ඔයා දර කපති මම රොඩු එකතු කරන්නම්කෝ. එහෙනම් ඔයා දර ටිකක් එකතු කරගෙන එන්නකෝ. ගෙදරත් දර ඉවර වෙලා. මෙහෙම ගියොත් නම් අපිට එක වේලක්වත් කාලා ඉන්න බැරි වෙයි. එහෙම කියන්න එපා දූලාගේ අම්මේ. බලන්නකෝ දෙවියෝ කවදාරි අපේ දුක නිමා කරයි. ගුණවතියේ මගේ ඔය පොරව අරන් එන්න. අපි යන්න කියලා හැදුවේ. නම් කන්න දීලා තියෙන්නේ. ඔයා පොඩ්ඩක් ඒ පැත්ත බැලුවොත් ඇති. දුවේ ඔයා පොඩ්ඩක් මෙතනින් වාඩි වෙලා ඉන්නකෝ. මම මේ ගහ කපන්න හදන්නේ. ඔයා ගහ කපන්නකෝ තාත්තේ. මම මේ අවට තියෙන දර රොඩු ටික එකතු කරගන්න. ගුණපාල ගහ කපන අතරතුර කුඩා දියණිය දර කෑලි ඇහින්දා. දර කපාගත් ඔවුන් නිවසට එන්න පිටත් වුණා. අම්මේ මට නම් දැන් ගොඩක් බඩගිනි. ගෙදර හාල් පරිප්පු මුකුත්ම නෑ දුවේ. අද නොකා තමයි ඉන්න වෙන්නේ. කුකුළු ටික හොඳටම කෑ ගහනවා. ගොවිපලේ කෑම ඇත්තෙම නෑ වගේ. පොඩ්ඩක් ඉවසන්න. මම දර ටික විකුණලා ඉක්මනට කෑම අරන් එන්න. හොඳයි දූලගේ තාත්තේ. එහෙනම් ඔයා කඩමණ්ඩියට ගිහිල්ලා දර ටික විකුණ ගන්න බලන්න. මුදලාලිගෙන්වත් ණයට කීයක් හරි ඉල්ලගෙන මේ දරුවටවත් කන්න හාල් මිටක් මට ගෙනත් දෙන්න. දර ටික විකුණලා නම් බොහොම සුළු මුදලක් තමයි ගන්න හම්බුනේ අතට. මේ සල්ලි ටිකෙන් අපිට කෑම ගන්නවද කුකුල්ලුන්ට කෑම ගන්නවද? කුකුල්ලු කියන්නේ අහිංසක සත්තුනේ. උන්ව බඩගින්නේ තියන්නත් බෑ. මුදලාලිගෙන්වත් ණයට බඩු ටිකක් ගන්න පුළුවන් වේවින්ද දන්නේ. ගිහින් බලන්න ඕන. ගුණපාල ගෙදරට අවශ්‍ය හාල් සහ පරිප්පු ණයට අරගෙන මුදලාලිගෙන් ගෙදර එන්න පිටත් වුණා. ඊයේ ඉතුරු වෙලා තියෙන හීල් බත් ටික විතරයි පුතේ අද අපිට තියෙන්නේ. මේ ටික මගේ දුව කන්න. දුවට මේකට ලුණු පොඩ්ඩක්වත් ඉහලා දෙන්නද? කාපම්මයි අම්මා. කාල ඉවර වෙලා බිත්තර මට ගොඩක් දෙන්න. බලන්නකෝ දූලගේ තාත්තේ. මේ කුකුල්ලු ඔක්කොම හොඳට බිත්තර දානවා. අද ඉඳන් මටත් බිත්තර කන්න පුළුවන් නේද තාත්තේ? ඔව් දුවේ අපිටත් කන්න පුළුවන්. මේ බිත්තර විකුණලා අපේ පවුල නඩත්තු කරන්නත් පුළුවන්. මම තව දවස් 2-3ක් ඉඳලා එකපාරම බිත්තර ගොඩක් විකුණ ගන්නවා. ඒක හොඳ අදහසක්. එතකොට ඒ සල්ලි වලින් තව කුකුල්ලු අරන් ඉන්න පුළුවන්නේ. උඹලා හොඳට කාපල්ලා. අපිට ගොඩක් බිත්තර දීපල්ලා. බලා ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
අයියෝ දෙවියනේ මම ඉවරයි. මගේ කුකුල්ලු ඔක්කොම මැරිලා ගිහිල්ලා. මම කොච්චරනම් බලාපොරොත්තු තියාගෙනද හිටියේ. ඊයේත් උන්ට කන්න දුන්නා. අනේ දෙවියනේ. අනේ දෙවියනේ, ඔබ අපේ නළලේ සතුට නියන්න අමතක කරාද? අපි නොකා ඉඳලා තමයි මේ අහිංසක සත්තු ටිකට කන්න දුන්නේ. හිත නරක් කරගන්න එපා තාත්තේ. අපි ගාව පිටතර තියනවනේ. ඒව විකුණලා අපි ආයේ කුකුල්ලු දෙතුන් දෙනෙක් ගේමු. මම මොනවා කරන්න ගියත් ඒකෙන් මට පාඩු වෙනවා දුවේ. ඔය බිත්තර ටික විකුණලා මම ඒකෙන් කුකුල්ලු කී දෙනෙන්නම් ගන්නද? තාත්තේ දැන් පතු තෙරිලා වැඩක් නෑනේ. ඔයා මේ පිටතර ටික කඩේට විකුණලා බලන්නකෝ. ඒ සල්ලි වලින් මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි දූලගේ අම්මේ. එහෙනම් ඔය බිත්තර ටික කරත්තෙට පටවන්නකෝ. පුතේ, මම මේ කුකුල්ලු දෙන්න විකුණ ගන්න ගොඩක් අය ළඟට ගියා. ඒත් කවුරුත් ගත්තේ නෑ. ඔයා මගේ මේ කුකුල්ලු දෙන්න ගන්නවද? අනේ ආච්චි අම්මේ මං ගාව කුකුල්ලු ගන්න තරම් සල්ලියක් නෑනේ. එහෙනම් ඔයාගේ ඔය බිත්තර ටික මට දීලා ඒ වෙනුවට මේ කුකුල්ලු දෙන්න ගන්නකෝ. ඒත් මේ බිත්තර ටික විකුණුවොත් අපිට සෑහෙන්න මුදලක් ලැබෙනවා. ඒ සාති වලින් අඩුම තරමේ කුකුල්ලු 5ක්වත් යන්න පුළුවන්. අම්මේ මේ ආච්චි අම්මව දැක්කාම නම් හරිම අසරණ පාටයි. පව් අම්මේ. හොඳයි ආච්චි අම්මේ. ඔයා මේ බිත්තර ටික අරන් යන්න. හැබැයි ඉතින් මෙච්චර බිත්තර ටිකක් ගෙනියන්නේ කොහමද ඔයා? ඔයාලට ගොඩක් ස්තුතියි පුතේ. මෙන්න ඔයාලගේ කුකුල්ලු දෙන්න. ඔයාලා අසරණ වෙලා හිටියන් මට උදව් කරා. මගේ කරත්තයක් තියෙනවා. පුළුවන් නම් මේ බිත්තර ටික එතෙන්ට ගෙනත් දෙන්නමයි පුතේ. ගුණවතියේ මේ කුකුළු දෙන්නව කූඩුවට ගිහින් දාන්න. මම මේ බිත්තර ටික ආතම්මගේ කරත්තෙට ගිහින් දාලා එන්නම්. ආච්චි අම්මේ, කවදා හරි උදව්වක් ඕන වුණොත් ආයේ ඇවිල්ලා යන්නකෝ. ඔයාලගේ හදවත ගොඩක් හොඳයි. බලන්නකෝ ඔයාලගේ හැම දුකක්ම ඉක්මනින් නැති වෙලා යයි. පුතේ, මේ තියෙන්නේ මගේ කරත්තේ. මේකට බිත්තර ටික දාලා මයි පුතා දැන් ගෙදර යන්න. හරි ආච්චි අම්මේ. එහෙනම් ඔයා පරිස්සමට ගෙදර යන්න. මේ මොකද්ද මේ? දෙවියනේ, රත්තරන් පිහාටු දෙකක්. ගුණවතියේ දූලගේ අම්මේ මෙහෙන්න. ඉක්මනට ඇවිත් බලන්න. දෙවියනේ, අපේ වාසනාව පෑදිලා. මොකද උනේ අපේ මහත්තයා? මොකද්ද ඔයාගේ අතේ? දෙයනේ, මේවා රන් පිහාටු වගේනේ. ඒත් රත්තරන් පිහාටු කොහෙන්ද ආවේ? ඒක තමයි දුවලගේ අම්මේ මාත් බැලුවේ. ඒත් මේ රත්තරන් පිහාටු කොහෙන්ද ආවේ? මට හිතෙන්නේ අර කුකුල්ලු දෙන්න තමයි මේ රන් පිහාටුව දීලා තියෙන්නේ. අර ආච්චි අම්මා කිව්වා වගේම මේ කුකුල්ලු දෙන්න අපේ දුකේදී අපිට පිහිට වුණා. ඔයා කියන දේ හරි. ආච්චි අම්මා අපිට ලොකු උදව්වක් කරලා තියෙන්නේ. අදින් පස්සේ අපේ ජීවිතේ කිසිම අඩුවක් වෙන එකක් නැහැ. දර හාල් පරිප්පු කිසිම දෙයක් නෑ අපේ මහත්තයා. අනේ දැන්වත් මේ පිහාටු දෙක විකුණලා මේ දරුවටවත් කන්න මොන හරි ගෙනත් දෙන්න. තාත්තේ, අදවත් මට ලස්සන ඇඳුමක් අරන් එනවද? මම මේ ඉරුණු ඇඳුම් ඇඳගෙන තව කොච්චර කාලයක් ඉන්නද? අනේ තාත්තේ, අනිත් දේ තමයි මට ඉස්කෝලේ යන්න ඕන. මාව ඉස්කෝලේකට දානවද? අනිත් ළමයි වගේ මාත් ආසයි ඉස්කෝලේට යන්න. හරි පුතේ. අපිට මේ පිහාටු දෙක විකුණලා ලැබෙන සල්ලි වලින් අපි කැමති හැම දෙයක්ම කරන්න පුළුවන්. අපිට අපේ කුකුල් ගොවිපලත් ආයෙත් පටන් ගන්න පුළුවන්. බලන්න දුවලගේ අම්මේ, ඔය සාරිය හොඳයිද කියලා. මන් දුවටත් ලස්සන ඇඳුමක් ගත්තා. බලන්නකෝ අම්මේ, තාත්තා මට ලස්සන ගවුමක් ගෙන හැල්ලා. බලන්නකො පුතේ, අම්මටත් ලස්සන සාරියක් ගෙන හැල්ලා. ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදීලා රත්තරනින් සැදීලා හිත්
හිත්වල මල් පීදී රත්තරනින් සෑදිලා හිත්වල මල් පීදිලා සාරයි සාරයියා